සොඳුරු සිරිලකේ සුන්දර තැන් සොයාගෙන යන අද දවසේ අද පොසොන් පෝය දිනය. ඉතින් වෙනදාට නම් අනුරාධපුර ඒ වගේම මිහින්තලය වැඳ පුදා ගන්නට යනවා. නමුත් අද සොඳුරු සිරිලක YouTube නාලිකාවෙන් තවත් සුන්දර ඒ වගේම ලස්සන වැවක සුන්දරත්වයක් අරගෙන එන්න තමයි මේ සොඳුරු සිරිලක YouTube නාලිකාවෙන් උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ ලොකේෂන් එක එහෙම නැත්නම් මේ මාර්ගයේ යනකොට ගොඩ දෙනෙක් දන්නවා ඇති මේ කොහෙටද යන්නේ කියලායි. ඉතින් පොසොන් එකට දන්සලුත් වැඳ පුදාගෙනම අපි ඉතින් අද පදවි ජලාශය එහෙම නැත්නම් පදවි වැව බලන්න යන්න තමයි මේ ලකලා හැත්ති වෙන්නේ. ඉතින් පදවිය ඔර්ලෝසු කනුව ගාවින් හැරිලා අපි එතනම තිබුණු අයිස්ක්‍රීම් දන්සලකුත් වැඳ පුදාගෙනම තමයි පදවි වැව බලන්නට යන්න පිටත් උනේ. ඉතින් අයිස්ක්‍රීම් එකක රස බලන ගමන් අපි දැන් යමු පදවි වැව බලන්නට. ශ්‍රී ලංකාවේ තියෙන වැව් අතරින් ඉතාමත් විශාලතම වැවක් තමයි පදවිය ජලාශය. ඉතින් මෙවැනි ජලාශ කීපයක් අපේ ශ්‍රී ලංකාව තුල තියෙනවා. ඉතින් මේ රළ එහෙම නැත්නම් මේ රළ නගන ශබ්දය ඔබට ඇසෙනකොට හිතා ගන්නට පුළුවන් මේ වැවේ ප්‍රමාණය සහ විශාලත්වය කොයි වගේද කියලා. ඉතින් මෙවැනි ජලාශ ගොඩක් අපේ රටේ තියෙනවා. ඉතින් සුන්දර තැන් තමයි ඉතින් මේ ජලාශ අද්දර තියෙන්නේ. මේ මුහුදද නෑ මේ තමයි පදවියේ උදවියට මහා ලොකු සේවාවක් සපයන පදවියේ ජලාශය. එහෙම නැත්නම් පදවි වැව. බලන්න මේ අවට තියෙන සුන්දරත්වය සහ මහා ජල කඳේ එන රැලි. බලන්න ලස්සන කොහොමද කියලා. රැලිපා ගන්න යන්න ඔයාලට මුහුදටම යන්න ඕනේ නෑ. ඉතින් පදවි වැවට ඇවිල්ලා රැල්ල පා ගන්න පුළුවන් කියලා විශ්වාස කරනව නේද? මේ රැලි දැක්කම බලන්න මේ තමයි පදවි වැවේ සුන්දරත්වය.
ඉතින් මේ අගනා වටිනා වූ නිර්මාණය මහාසේන රජතුමන් විසින් ක්‍රිස්තු පූර්ව 3 වන සතවර්ෂයේදී ඉදි කරවන ලද්දක් හැටියට මෙය හඳුන්වන්නට පුළුවන්. ඒ තමයි පදවිය ජලාශය, එහෙම නැත්නම් පදවි වැව. ඉතින් පොසොන් පෝය දවසේ දන්සලුත් වැඳගෙන පන්සලුත් ගිහිල්ලා වැවකුත් බලාගෙන ඔයාලටත් බලන්න ඔන්න අපි වීඩියෝ එක දැම්මා. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්න ජය වේවා ඔබට.